මනුස්ස සිත වේගයෙන් වැඩ කරනකොට ඒ මනුස්ස සිත හොයන්න බෑ. එයා හැඩය වෙනස් කරනවා. මං දැන් කලුවර වෙලා තියෙන්නේ. මං හඳුන් කූරක් පත්තු කළා ඒක අතේ තියාගෙන අර ඈත කලුවරට ගිහිල්ලා මෙහෙම කරකවනවා. ඕගොල්ලෝ මෙහෙ ඉඳගෙන තර්ක කරනවා. එක්කෙනෙක් කියනවා ඒක හඳුන් කූරක් කියලා. තව එක්කෙනෙක් කියනවා ගිනි වලල්ලක් කියලා. මං අහන්නේ කාගේ තර්කයේද හරි? කර කවනකම් හරි ගිනි වලල්ලක් කියන තර්කය. කොබලන් එක තේරිච්චයි. නැවැත්තුවහම හරි හඳුන් කූරක් කියන එක. දැන් මං අහන්නේ මේ දෙකේ යථාර්ථය මොකක්ද කියලා. ශූන්‍යයි. ඒ දෙකේ යථාර්ථය, ඒ දෙකේම යථාර්ථය නිබ්බාන. එතකොට මේ මෝඩයෝ දෙන්න තර්ක කරනවා. එක මෝඩෙක් තර්ක කරනවා එතන ගිනි වලල්ලක් තියෙනවා කියලා. තව මෝඩෙක් කියනවා හඳුන් කූරක් කියලා. නමුත් ඇත්තටම තියෙන එතන ගිනි වලල්ලක්. ඊට පස්සේ එයා තර්කෙන් දිනලා ඉවරුනහම ගිනි වලල්ලක් කියලා අරක නවත්තනවා. ඒ නවත්තනකොට මාරයා තර්කෙන් පරදිනවා. කොබලන් මේව තේරෙන්නේ නැහැ. දිනපු එක පරදිනවා, පරදපු එක දිනනවා. දැන් මං අහන්නේ කවුද ජයග්‍රහණය ලැබුවේ? කවුද පරාජය වුනේ? කවුරුවත් නැහැ. දෙන්නම තම තමන්ගේ මායාව ප්‍රත්‍යක්ෂ කරගත්තා. විශ්වය තුල පවතින්නේ පැහැදිලි කළ නොහැකි, තේරුම් ගත නොහැකි, එහෙත් ප්‍රත්‍යක්ෂ කළ යුතු මායාවක්. අපි ඒක තේරුම් ගන්න බෑ අපට වචන වලින් කියන්න බෑ ඒක. හැබැයි අපි කියන දේවල්, අපි කරන දේවල් හා අපට දැනෙන දේවල් ඔස්සේ ප්‍රත්‍යක්ෂ වුණාම මේ ලෝකයේ ඇත්ත අපට තේරෙනවා. ඇත්ත තේරිච්ච මිනිසෙක්ගේ ජීවිතය වෙනස්. ඇත්ත තේරිච්ච මිනිසෙක්ගේ ජීවිතය වෙනස්. ඇත්ත තේරිච්ච මිනිසයා හරි කැමති බොරු අහන්න. ඒ ඇත්ත දන්න නිසා. ඒ බොරු අහලා ඒ බොරු වලට සතුටු වෙනවා. ඒ බොරුත් එක්ක එකට ජීවත් වෙනවා. ඒ බොරු වලට ගොරවනවා. ඒ බොරු වලට hina වෙනවා. මං හිතන්නේ මේ ලෝකේ තියෙන හොඳම විනෝදාංශ වලින් හොඳම විනෝදාංශය තමයි පරමාර්ථ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කළ මුනිවරයෙක් තමා ඉදිරිපස තියෙන සියල්ලන්ටම ගොරවමින් hina වෙමින් ගත කරන ජීවිතය. ඒක හරි අමුතුයි. ගොරවමින් hina වෙමින් ගත කරනවා. හැබැයි මේ මායාව දන්නවා. හඳුන් කූරේ යථාර්ථය දන්නවා. ඇත්තටම ගිනි වලල්ලක් නොවන බවත්, ඇත්තටම හඳුන් කූරක් නොවන බවත්, අවස්ථානුකූලව පුද්ගලයාගේ පරිසරය හා තර්කය හා එළිය අඳුර පිළිබඳ ප්‍රශ්නයක් නිසා ඒක පෙනෙන බවත් අපි තේරුම් ගන්නවා. අපිට තොර ලෝකයේත් එක්ක කිසිම ගැටුමක් නැහැ. ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නය මේ බාහිර ලෝකයක ගැටුමක් තියෙනවා. පුද්ගලයක ගැටුමක් තියෙනවා. තමන් කැමති අය එක්ක ගැටුමක් තියෙනවා. තමන් කැමති අය එක්ක තියෙන ගැටුම තමා තමන් කැමති අය තමන් සතු කරගන්න සටන් කරනවා. තමන් කැමති කට්ටිය තමන් සතු කරගන්න සටන් කරනවා. තමන් අකමැති කට්ටිය තමගෙන් දුරස් කරව ගන්න වෑයම් කරනවා. යථාර්ථයේ ප්‍රත්‍යක්ෂ කළ මනුෂ්‍යයාට ගැටුමක් නැහැ. යථාර්ථයේ ප්‍රත්‍යක්ෂ කළ මනුෂ්‍යයා අවස්ථාවට ජීවත් වෙනවා. ඒ කියන්නේ සාපේක්ෂකයේ තේරුම් අරගෙන ජීවත් වෙනවා. හඳුන් කූරේ ගිනිවලල්ල පවතින්නේ අන්ධකාරය නිසා. ඒක තමයි සාපේක්ෂකය. නැත්තම් ගිනිවලල්ලකුත් නැහැ, කිසිවක් නැහැ. මේක තේරුම් ගත්තාම මට තේරෙන්නේ පුද්ගලයාගේ ඇතුලේ තියෙන ප්‍රශ්නයක් निराකරණය වෙන්නේ. නිබ්බාන කියන එක තේරුණාම මිනිහගේ ඇතුලේ තියෙන ප්‍රශ්නයක් ලිහිලා යනවා. මේ ඇතුලේ ප්‍රශ්නේ ලිහුණාම අපට කිසි ගැටුමක් නැහැ. කිසි අවුලක් නැහැ. ප්‍රතික්ෂේප කරන්න කිසි දෙයක් නැහැ. වැළඳ ගන්න කිසි දෙයක් නැහැ. ඒක අපිට පේන්නේ
ගලාගෙන යන ජීවිතයක්. මෙහෙම ගලාගෙන යන නිදහස. දේදුණු පායා පාට වැටෙනවා ජීවන අහස්තලේ ආදර පවනි සුසුම් කුසුම් වැල් මායන මඟට හැලේ දේදුණු පායා රාත්‍රියට හඳුන් කූරක් පත්තු කළා මෙහෙම කරකැව්වාම අපිට පේන්නේ මොකද්ද? ගිනි වලල්ලක්. එන්නේ මොකද්ද? හඳුන් කූරක්. තර්කය මොකද්ද? ගිනි වලල්ලක්ද හඳුන් කූරක්ද? දැන් කරපියකෝ තර්ක කරන්න බෑ. ගිනි වලල්ලක් පේනවා මෙහෙ ඉඳන් බලනකොට ළඟට ගියාම හඳුන් කූරක් තියෙනවා. දුරේ ඉඳන් අපි කියනවා ගිනි වලල්ලක්. ළඟට ගිහිල්ලා කියනවා නෑ හඳුන් කූරක්. දැන් මම අහනවා හඳුන් කූරද ගිනි වලල්ලද කියලා. ඔයගොල්ලන්ට මොකද්ද කියන්න පුළුවන්? උත්තරයක් නැහැ. එතකොට මොකක්ද මේ අපි දැකපු දෘෂ්ටි මායාවක්? පැහැදිලිනේ දෘෂ්ටි මායාවක් කියලා. මං අහනවා ප්‍රශ්නයක්. මේ මල්වට්ටිය දෘෂ්ටි මායාවක් වෙන්න බැරිද? මේ දෘෂ්ටි මායාවක් වෙන්න බැරිද? පුළුවන්. ඕගොල්ලෝ වැඩිම ආදරය කරන එක්කෙනා දෘෂ්ටි මායාවක් වෙන්න බැරිද? ඕගොල්ලොන්ගේ භයානකම සතුරා දෘෂ්ටි මායාවක් වෙන්න බැරිද? ඕගොල්ලෝ මැදහත් කෙනෙක් දෘෂ්ටි මායාවක් වෙන්න බැරිද? මේ ලෝකේම දෘෂ්ටි මායාවක් වෙන්න බැරිද? ඊට පස්සේ කණෙන් ශ්‍රවණ මායාවක් වෙන්න බැරිද? මේ ඇස කන නාසය දිව ශරීරය හා මනස කියන මේ ඉන්ද්‍රියෝ මේ අයිතිකාරය රවට්ටනවා. අයිතිකාරයා ඒවට රැවටිලා සතුටු වෙනවා. කොබලන්න මේක දැන්වත් නොතේරිච්ච අය. කියන්නේ මේකේ අයිතිකාරයා මමනේ. දැන් මේ මගේ ඇස් දෙකේ අයිතිකාරයා මම. කන් දෙකේ මම. නාසය දිව මම. ඒතර මම මේ පහට රැවටිලා මම සතුටු වෙනවා. කොබලන්න ඒක පැහැදිලි අය. මේ ඉන්ද්‍රියෝ ගැන සැක කරනවා. සැක උපදවනවා. මේගොල්ලෝ මාව රවට්ටනවා. කන රවට්ටනවා. ඇහැ රවට්ටනවා. නාසය දිව ශරීරය මනස මාව රවට්ටනවා. මේ රවට්ටන එකෙන් මං ගැලවෙන්න ඕන. ඒක තමයි නිවන. ඒ රවට්ටන එකෙන් මම නිදහස් වෙනවා. රවට්ටන එකෙන් ගැලවෙන්න කියලා මේ තියෙන සම්බන්ධය කපා ඉවත් කරන්නේ නැහැ. එතකොට රවට්ටන එකෙන් ගැලවෙන්න බෑ. මේවා ඔක්කොම බලන ගමන්, අහන ගමන්, දැනෙන ගමන් සම්බන්ධයෙන් අයින් වෙනවා. කියන්නේ මේ ඔක්කොම තියාගෙන දැකගෙන මේකට අහු නොවි සිටිනවා. ඇසෙන් රූප දැක්කට ඒ දකින රූප පරම යථාර්ථය කියලා විශ්වාස කරන්නේ නැහැ. දෘෂ්ටි මායාවක් වෙන්න පුළුවන්. ශබ්ද ඇහුණාට දෘෂ්ටි මායාවක් වෙන්න පුළුවන්. කිසිම දෙයකට හදිස්සි වෙලා නිගමන තීරණ දෙන්න යන්නේ නැහැ. දෘෂ්ටි මායාවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකය අපි අවස්ථානුකූලව දකින හීනයක්. එතකොට ඕගොල්ලෝ මෙච්චර කල් ප්‍රශ්න ඇති කරගෙන ඒවට රණ්ඩු වුණා. සමහර ඒවා බෙදා ගන්න උත්සාහ කළා. මේවා අපේ මේවා ඒගොල්ලන්ගේ. මේවා ඔක්කොම මොනවද? මේවා ඔක්කොම දෘෂ්ටි මායාවල්. දැන් හුදු ලෝකය යනු කුමක්ද? ලෝකය යනු ශූන්‍යයක් පමණයි. මුකුත් නැහැ. ඔක අවබෝධ වෙන්නේ කොයි වෙලාවටද? මැරෙනකොට. ඔය යථාර්ථය අවබෝධ වෙන්නේ මරණය ළඟ. මොකද මරණය ළඟ ඔප්ෂන් එකක් නැහැ. විකල්පයක් නැහැ. මරණය ළඟ ලෝභකමක් නැහැ. කොබලන තේරෙන වචනේ තේරිච්ච අය. මරණය ළඟ ලෝභකමක් නැහැ. ඇයි? අතාරින්න ඕන ඔක්කොම. ඒ කියන්නේ මිනිස්සු මරණය ළඟ මාර වෙනස් ආධ්‍යාත්මිකයි. කොබලන එක පැහැදිලියයි. මිනිස්සු මරණය ළඟ මාර ආධ්‍යාත්මිකයි. ඇයි? අල්ලගෙන බෑනේ දැන් ඉවරයි. ලෝභ වෙලා බෑ මගේ කියන්න බෑ. තව මොහොතකින් මගේ නෙවෙයි ඒගොල්ලන්ගේ. ඒතර මම දැන් මගේ මරණය ළඟට මම යනවා. ඊළ මං එක කල්පනා කරනවා. තව මොහොතයි ඉවරයි. මේ ඔක්කොම අවසන්. දැන් මං ඒක කල්පනා කළා
මම ජීවත් වෙන හොඳම වෙලාවේ විදියට ඉන්නවා. කොබලන ඒ කතන්දරේ තේරිච්ච අය. මේ වටේ මම් වටේ සම්පත් තියෙන පිරිස ඉන්න මේ සියල්ල පිරිවරාගෙන සියලු මේ මහා සේනාවක් පිරිවරාගෙන මහා ධනස්කන්ධයක් ගොඩ ගහගෙන මහා සාදුකාර ගොඩක් මැද්දේ මැරෙනවා වගේ ඉන්නවා. එතකොට මට මොකද්ද වෙන්නේ? මට නෙමෙයි අපි ඔක්කොටම නිවන් අවබෝධ වෙනවා. කොබලන්න පැහැදිලි වෙච්ච අය. මල් බර තුරුවතු සෙවන සදනවා කුරුළු ගීත ආසිරි ගී වෙනවා තනිවම ගිය මග ඔබ හා යනවා පෙමට ඇරුණු හද ඔබට පුදනවා දේදුණු පායා පාට වැටෙනවා ජීවන අහස් තලේ ආදර පවනි